ආයිබෝවන් ජීවිත මාර්ගෝපදේශ වෙත ඔබව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේක තමයි ජීවිතේ හරි පාර හොයාගන්න ඔයාට අත්වැලක් වෙන තැන. ඉතින් අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න කියලා මම ඔයාටත් ආරාධනා කරනවා. ජීවිතේ නියම මාවත තෝරාගන්නේ කොහොමද? බලන්න මේක අපි හැමෝම අපේම අහන ප්‍රශ්නයක් නේද? සමහර වෙලාවට හිතනවා මම මේ යන පාර හරි එකක්ද නැත්නම් මං අතරමං වෙලාද කියලා. ඉතින් අද අපි කතා කරන්නේ අනේ නිවැරදිම පාර හොයාගන්න විදිහ ගැනයි. ඇත්තටම ජීවිතයේ සමහර කාලවල් එනවා අපිට දැනෙනවා අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙලා කියලා මොනවා කරන්නද කොහෙටද යන්නේ කියලා පොඩ්ඩක්වත් හිතා ගන්න බෑ. හිත ව්‍යාකුල වෙලා. හැබැයි ඒක සාමාන්‍ය දෙයක්. ජීවිතේ අපි හැමෝටම කවදා හරි දවසක ඒ අත්දැකීමට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම හිතන්න අපි හදවතින්ම ආදරය කරපු කෙනෙක් අපිව දාලා ගියාම ඒ දැනෙන වේදනාව වචන වලින් කියන්න පුළුවන් එකක් නෙවෙයි නේද? ඊ මතකයන් එක්ක හැම තත්පරෙම ජීවත් වෙන්න එක. ඒ හිස්කම ඒක හිතට දරා ගන්න බැරි තරම් ලොකු බරක්. අන්න ඒ වගේම තමයි අපි ලොකු බලාපොරොත්තු තියාගත්ත දෙයක් අසාර්ථක වුණාමත්. ඒක සමහර වෙලාවට විභාගයක් වන්න පුළුවන්. රැකියාවක්, ව්‍යාපාරයක්, ඕනම දෙයක්. එතකොට දැනෙන මුළු අනාගතයම කලවර වෙලා අපි එකම තැනක හිර වෙලා වගේ. මේ වගේ වෙලාවල් වලදී දවස ගෙවා ගන්න එකත් අමාරුයි. ඒත් ඇත්තටම ගොඩක්ම අමාරු රැට. මොකද දවල්ට මිනිස්සු අතර කොහොම හරි ඉන්න පුළුවන්. ඒත් රැට තනි වුණාම මුළු ලෝකයෙන්ම අපිව කොන් වෙලා අපි සම්පූර්ණයෙන්ම තනි වෙලා කියන හැඟීම හිතට ගොඩක් වද දෙනවා. හරි. ඔව් මේ වේදනාව මේ අතරමං වීම තමයි යථාර්ථය. ඒත් මම අහන්නේ අපි හැමදාටම මෙතනම ඉන්න ඕනේද? නෑ. මේ තත්වෙන් ගොඩ එන්න හැමදේටම කලින් වෙනස් වෙන්න ඕනේ අපි හිතන විදිහ. අපේ මානසිකත්වයේ ලොකු පරිවර්තනයක්, ලොකු වෙනසක් සිද්ධ වෙන්නම ඕනේ. මෙන්න මේක තමයි වෙන්න ඕන වෙනස. බලන්න පරණ විදියට හිතනකොට අපි හැමතිස්සෙම මොකද කරන්නේ? අනුන්ට දොස් කියනවා, අසමත් වෙයි කියලා හැමදේටම බය වෙනවා. එහෙමත් නැත්නම් මොකක් හරි වාසනාවක් පහළ වෙනකල් බලන් ඉන්නවා. නමුත් අලුත් දැක්මක් එක්ක අපි අපේ ජීවිතේ සම්පූර්ණ වගකීම බාර ගන්නවා. වැරදුන තැන්වලින් පාඩම් ඉගෙනගෙන තවත් ශක්තිමත් වෙනවා. සහ අන්තිමට අපිම අපේ පාර හදා ගන්න පටන් ගන්නවා. හොඳයි. ඉතින් මේ අලුත් විදිහට හිතන්න පටන් ගත්තට පස්සේ මේ ගමන ඉස්සරහට යන්න අපිට ශක්තිමත් ආයුධ ටිකක් ඕන වෙනවා. මේවා තමයි මේ ගමනේදී ඔයාව කවදාවත් වැටෙන්න දෙන්නේ නැති මෙවලම්. මෙන්න මේ කුළුණු තුන. 1. විනය. ඒ කියන්නේ කරන්න කැමැලි හිතුණත් හිතෙන් නැටි වෙලාවටත් කලියුතුම දේ කරන එක. ඒක Tamanටම කරගන්න ලොකුම ගෞරවයක්. 2. ඉවසීම. එක රැයකින් ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. හරියට පැලයක් පැලවෙන්න කාලයක් යනවා වගේ හොඳ දෙයකට කල් යනවා. 3. නිරන්තර උත්සාහය. හැමදාම එක ගඩොලින් ගඩොල තියලා ලොකු මාලිගාවක් හදනවා වගේ දවස ගානේ පොඩ පොඩ හරි ඉස්සරහට යන එක. මේ ගමන අදම පටන් ගන්න පුරුවන් හරිම සරල පියවර 3ක් තියරවා. හැමදාම උදේට අද දවසේ මම කරන එකම එක පැහැදිලි ඉලක්කයක් හදාගන්න. ඊට පස්සේ ඒ වෙනුවෙන් වෙන කිසිම දෙයකට හිත යොදවන්නේ නැතුව සම්පූර්ණ අවධානයෙන් පැයක් වෙන් කරන්න. දවස ඉවර වෙද්දී තමන්ට ලැබුණ ස්තුතිවන්ත වෙන්න පුරුවන් එකම එක දෙයක් ගැන හිතලා ලියාගන්න. විශ්වාස කරන්න මේ පුංචි පුරුද්දෙන් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් පටන් ගනිවි. සමහර විට ඔබ පාසල යන ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර දොරේ වැඩ, පවුලේ වගකීම් කරට අරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කවුරු වුණත් කොතන හිටියත් මේ කියපු මූලධර්ම ඔබේ ජීවිතේට ඒ විදියටම අකුරටම අදාළ කරගන්න පුළුවන්. ඒ නිසා තවත් කල් දාන්න එපා. හරි වෙලාවක එනකල් බලාගෙන ඉන්නත් එපා. ඔබේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ නම් ඒකට හොඳම දවස අද. හොඳම වෙලාව තමයි දැන් මේ මොහොත. එක මොහොතකට හැමදේම නවත්තලා ගැඹුරින් සිතන්න. ඔබට ඇත්තටම මේ ජීවිතෙන් මොනවද අවශ්‍ය? ඔබ දැන් ඉන්න තැන ගැන ඇත්තටම සතුටුද? ඊළඟට හිතට එකඟව ශක්තිමත් තීරණයක් ගන්න. මේ විදිහටම වේදනාව විඳින්මින් ඉන්නවද? නැත්නම් මේ මොහොතේ ඉඳන් වෙනසක් ඇති කරනවද කියලා? අන්තිමට ඒ තීරණය ක්‍රියාත්මක කරන්න. කොච්චර පොඩි දෙයක් වුණත් කමක් නැහැ. අදම එක පියවරක්, එකම එක පියවරක් ඉස්සරහට තියන්න. කවදාවත් අමතක කරන්න එපා මේ ඔබේ ජීවිතය. ඒකේ පාලනය, ඒකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔබේ අතේ. ඔබේ ජීවිත මාර්ගය හදාගන්න එක අදින්ම ආරම්භ කරන්න. මේ ගමනට අපිත් එක්ක එකතු වුණාට ඔබට ගොඩක් ස්තුතියි. මේ පණිවිඩය ඔබේ ජීවිතේට පොඩි හරි ශක්තියක් වුණා නම් ලයික් කරලා ඔබේ අදහස් අපට කියන්න. අතරමං වෙලා ඉන්න තවත් කෙනෙක්ට මේක අත්වැලක් වෙන්න පුළුවන් නිසා ෂෙයා කරන්න. අපි නැවතත් හමු වෙමු.